අපි කලින් වීඩියෝ එකේදී කතා කරා කොහොමද CVS එක account එකක් හදාගන්නේ ඒ වගේම කොහොමද නියෝජිතයෙක් කරා වෙළඳපොළ පිවිසෙන්නේ කියලා. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ කොහොමද කොටස් තෝරගන්නේ. මොන වගේ කොටස්ද අපිට ගන්න හොඳ. මොන වගේ කොටස් වලින් අපිට ලාභ උපයන්න පුළුවන් කියන එක අපි තීරණය කරන්නේ කොහොමද කියන එක. සමාගම තෝරගන්න කලින් අපි මේ සමාගමේ මූලික දත්ත ටික පරීක්ෂා කරනවා. ඒ කියන්නේ සමාගමේ ආදායම, ලාභය, ණය ප්‍රමාණය, ඒ වගේ දේවල් අපිට ඒ සමාගම් වල වාර්ෂික වාර්තා ටික චෙක් කරාම උඩා ගන්න පුළුවන්. ඒ වගේම අපි සමාගමේ ඉන්නේ මොන ශේෂ්ත්‍රයේද, මොන සෙක්ටර් එකේද කියන එක තීරණය කරන්න ඕනේ. ඒ කියන්නේ බැංකු හා මූල්‍ය ශේෂ්ත්‍රයට අදාළ සමාගම් තියෙනවා. ඒ වගේම විදුලි බල ශේෂ්ත්‍රයට, සංචාරක ශේෂ්ත්‍රයට, තාක්ෂණ ශේෂ්ත්‍රයට, නිෂ්පාදන කාර්මික ශේෂ්ත්‍රයට ඔය වගේ එක එක ශේෂ්ත්‍ර වලට අදාළ සමාගම් තියෙනවා. ඒ සමාගම් වල අපි ආයෝජනය කරද්දී ඒ සමාගම් හැසිරෙන්නේ කොහොමද කියන එක අධ්‍යයනය කරාම අපිට හොඳ ආයෝජන තීරණ ගන්න පුළුවන්. අපි මේ විදිහට තියෙන සෙක්ටර් එක සමාගම අයිති වෙන්නේ මොන සෙක්ටර් එකකද කියන එක විශ්ලේෂණය කරන එක වැදගත් වෙන්න හේතු හතරක් මම පෙන්නලා දෙනවා. එකක් වර්ධනය කියනවා. ඒ කියන්නේ තාක්ෂණයත් එක්ක යන සමාගම් මේ කාලේ ගොඩක් වේගෙන් වර්ධනය වෙනවා. වේගෙන් වර්ධනය වෙන සමාගම් වල අපි ආයෝජනය කරනවා කියන්නේ අපිට හොඳ ප්‍රතිලාභ ගන්න. ඒ වගේම කාර්මික ප්‍රවණතා. නිකන් අපි බැලුවොත් මේ කාලේ ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කරන සමාගම් වලට හොඳ ඉල්ලුමක් හැදෙන්න පුළුවන්. ඒ වගේ මේ කාලේ යන ට්‍රෙන්ඩ්ස් මොනවද කියලා බලලා ඒවා තුලින් ආයෝජන තීරණ ගන්නවා. ඒ වගේම අවදානම් ගත්තොත් අපිට ඉස්සරහට ලැබෙන්න තියෙන ලාභ අඩු වෙන්න පුළුවන් අවදානම් කොහොමද? ඒ වගේම මේ ශේෂ්ත්‍රේ කඩන්න පුළුවන්කමක් තියෙනවා. සම්ප්‍රදායික ශේෂ්ත්‍රයේ ව්‍යාපාරයක්ද මේක? මේ සමාගම. ඒ වගේ දේවල් අපිට බලලා මේ සමාගම අවදානම් සහිත තත්ත්වයක ඉන්නවද නැද්ද කියන එක අපිට තීරණය කරගන්න ඕනේ. ඒ වගේම තරගය. එක සමාගමකට තව සමාගම් ගොඩක් එක්ක තරග කරන් තියනවා කියන්නේ ඒකේ ලාභ ඒගොල්ලෝ ඔක්කොම අතර බෙදලා යනවා. ඒ වගේම යාට තියෙන බලය අඩුයි. ඔය වගේ දේවල් අපි බලලා තමයි ආයෝජන තීරණයක් ගන්න. මේකෙන් කියන්නේ නෑ මේ අවදානම් වැඩි ව්‍යාපාර වල ආයෝජනය කරන්න එපා, තරග වැඩි වගේ ආයෝජනය කරන්න එපා කියලා. ඒ සමාගම් වල කොටස් තෝරගනිද්දී අපි මේ හැමදේම බලලා හොඳ අවබෝධයකින් යුතුව තමයි ආයෝජන තීරණය ගන්න ඕනේ. අපි මේ විදිහට හොඳ සමාගමක් තෝරගනිද්දී අපිට ගණන් කරලා බලන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. මෙතන තියෙන අනුපාත 3යි. තව ගොඩාක් දේවල් තියෙනවා. මේ වීඩියෝ එකේදී අපි හැමදේම ගැන කතා කරන්නේ නැහැ. බලන්න තල අවබෝධයක් ලබා දෙන්නේ. මේ වගේ අනුපාත 3ක් ගැන අපි මෙතනදී කතා කරනවා. එක EPS, PE ratio, ඊළඟ dividend yield. EPS කියන්නේ earning per share. ඒ කියන්නේ අපිට තියෙන එක කොටසකට සමාගමේ ලාභයෙන් කොච්චරක් අයිතිද? අන්න ඒක තමයි අපි EPS එකේදී ගණන් කරන්නේ. අපි උදාහරණයක් එක බලමු. මේ දෙන්නේ කොටස් වලින් බලලා ලියවන්ති වෙච්ච එක්තරා සමාගමක ඇත්තම ෆයිනෑන්ෂල් රිපෝට් එක 2024 මේ පළවෙනි පිටු කීපය ඇතුළත මේ තොරතුරු ටික තියෙනවා. ඔයාලා නිකන් ඉන්න ගමන් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන මේක නම් පිටු කීපයක් 50 විතර උඩින් වගේ බලාගෙන යන්න මේ තොරතුරු ටික ඔයාලා බලා ගන්න පුළුවන්. මේකෙදි අපි කලින් කතා කරා සමාගමේ මුළු ලාභය බෙදීම සමාගමේ කොටසකට අයිති ලාභය වෙනද කියලා. මේකේ තියෙනවා සමාගමේ කොටස් වල number of shares. ඒ වගේම සමාගමේ ලාභය. මෙතන පෙන්නනවා. අපි ඒක ගාන හදලා ගත්තොත් එහෙම EPS එකේ එන්නේ 62.95. ඒකෙන් කියවෙන්නේ මේ සමාගමේ එක කොටසකට සමාගමේ මුළු ලාභයෙන් 62.95ක් බෙදලා යනවා. හැබැයි ඔයාලා බය වෙන්න එපා මේ වගේ තොරතුරු හොය අපිට ගොඩාක් අමාරුවෙන් මහන්සි වෙන්න දෙයක් නෑ. මොකද ෆයිනෑන්ෂල් රිපෝට් එකේ මේගොල්ලෝ EPS වගේ දේවල් ඒගොල්ලොම දෙනවා. මේ තියෙන්නේ ෆයිනෑන්ෂල් හයිලයිට්ස් ටික key indicators වල earning per share 62.95. මේ වගේ ඒගොල්ලෝ key indicators ටික ඔයාලට ගණන් හදන්න දෙයක් නෑ. ඒගොල්ලෝ තොරතුරු ටික දෙනවා. ඔයාලට මෙතනදී ඕනේ වෙන්නේ මේ දැනුම earning per share කියන්නේ මොකක්ද? මේවා අපි බලන්න ඕනේ. කොහොමද සංසන්දනය කරන්න කියන එක තමයි අවබෝධ කරගන්න. ඊළඟට PE ratio එක. ඒ කියන්නේ price to earnings කියන ratio එක තමයි බලන්න යන්නේ. මේකෙදි කොටසක දැන් තියෙන මිල දැන් කොටස් දෙකේ දැන් යන්නේ රුපියල් 150 නම් එක කොටසක්. ඒ මිල උඩට. ඊළඟට අපි කලින් හදපු EPS earning per share. ඒ හදපු ගන්න කලින් එකේ අපිට ආවේ 62යි 90. උඩට එනවා 120ක් හරි කීයක් හරි. ඒක අරගෙන ගන්න PE ratio එක කීයද කියලා තමයි මේකෙදි අපි කතා කරන්නේ. එතකොට මේ PE ratio එකෙන් අපිට හරියටම කියන්න බෑ මොකක්ද හොඳ මොකක්ද නරක. කලින් ඒවා නම් අපිට කියන්න පුළුවන් සාමාන්‍යයෙන් වැඩි ගාණක් තියෙන එක හොඳයි. මේක අඩු ගාණක් තියෙන එක හොඳයි. එහෙම කියන්න පුළුවන්. මේකෙදි PE ratio එක අඩු එකක් හොඳයිම කියලා අපිට කියන්න බෑ. හැබැයි PE ratio එක සාමාන්‍යයෙන් අපි කතා කරද්දී 10කට වඩා අඩු අගයක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ඒකේ හරි වටිනාකමට වඩා අඩු මිලකට තමයි මිල වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නිකන් හිතන්න මේ කොටසක් රුපියල් 100ක් වටිනවා. හැබැයි දැනට කොටස් එල්ල බලේ යන්නේ 80කට.
ඇත්ත වටිනාකමට වඩා අඩු මිලකට තමයි දැනට යන්නේ කියන එක අදහස් වෙනවා. සාමාන්‍යයෙන් 10ට අඩුයි නම් PE යගේ. ඒ වගේම 10ක් 20ක් අතර තියෙනවා නම් ඒක ඒ වටිනාකමට හරියන ගානක් තියෙන කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඒ වගේම 20ට වැඩි යගයක් තියෙනවා නම් ඒක ඇත්ත වටිනාකම 100ක් වෙන එක 120ක් විතර වෙලා තියෙනවා. ඒ වගේ අර සාමාන්‍ය වටිනාකමට වඩා ඇත්ත වටිනාකමට වඩා වැඩි යගයක් තියෙන්නේ. මොකද ඒකට හේතුව ආයෝජකයෝ හිතනවා මේ ශේත්‍රයේ මේ ව්‍යාපාරය අනාගතයේදී ගොඩක් වේගෙන් වර්ධනය වෙයි කියලා. එතකොට ඒකත් නරකයි කියලා අපිට කියන්න බෑ. මොකද PE ratio එක වැඩි එකක්. ඇත්තට මේගොල්ලෝ එක්ස්පෙක්ට් කරනවා ඒගොල්ලෝ ඒ සමාගම අනාගතයේ වේගෙන් වර්ධනය වෙයි කියලා. ඇත්තටම වර්ධනය වුණොත් ඒකේ ප්‍රොෆිට් ඒගොල්ලොන්ට වැඩි. ඒ වගේම තමයි වර්ධනය නොවුනොත් ඒකේ අවදානම ඒගොල්ලොන්ට තිබ්බසල් ටිකක් නැති වෙන තියෙන ඉඩ වැඩි. හැමතිස්සෙම මතක තියාගන්න ඕනේ කොහොමද මේ කොටස් වෙනකලේ මේ මොනම ආයෝජනයකදී high risk නම් high returns තියෙනවා. risk එක වැඩි නම් return එක වැඩි. ඒ කතා කරන්නේ high PE එකක් තියෙන එක කොහොමද හොඳ වෙන්නේ කියන්නේ. ඒ වගේම තමයි low PE. දැන් ඔයා හිතාගෙන ඉන්නවා නම් මම මේ දාන්නේ අද හිට ට්‍රේඩ් කරලා ලාභ ගන්න නෙමෙයි. මේක ලොකු රිස්ක් එකක් මට ඕනේ නැහැ. අනාගතයේදී දිගු කාලීන සාර්ථකත්වය තමයි මට ඕනේ කියලා. low PE කියන්නේ 100ක වටිනාකමක් තියෙන එක 80කට මිල වෙලා තියෙනවා. එන එක කවදා හරි 100කට යන්න ඕනේ. ඒ වගේ low PE එකක් තියෙන ඒවා දිගු කාලීන ආයෝජන වලට සාමාන්‍යයෙන් හොඳයි. මේක අපිට කියන්න බෑ ස්ථිරවම මේකම තමයි හොඳම දේ කියලා. ඒක අපි තවදුරටත් අධ්‍යයනය කරලා ගොඩක් කල්පනා කරලා කරන්න ඕනේ දේවල් තමයි ආයෝජන කියන්නේ. අපි දැන් අපි කතා කරමු තුනෙන් අන්තිම එක ඩිවිඩන්ඩ් yield එක. මේකදී අපි ගණන් කරන්නේ කොටසට ලාභාංශය ගැනයි. කොටස් හිමිකරුවෙට ගිය අවුරුද්දේ ගෙවපු කොටසකට ගෙවපු ලාභය. මේක බෙදෙනවා කොටසක වත්මන් මිල. එතන ගණන් තියෙන උදාහරණයට ගිය අවුරුද්දේ 4ක් ගෙවලා තියෙනවා. දැන් කොටස් වෙනදපොලේ වෙබ්සයිට් එකේ පෙන්නනවා මේ සමාගමේ කොටසක මිල රුපියල් 50යි කියලා. 4 බෙදෙනවා බලන්න. ඊට ඒකට උඩින් 108ක් විදියට අපිට මේ අනුපාතය. මේ වගේ අනුපාත අපි බලලා කොටස් හොඳද නරකද කියලා තෝරගන්න අපිට කරන්න තියෙන්නේ දැන් හිතන්න මේ සමාගම A සමාගම තියෙනවා. A සමාගම B සමාගම C සමාගම D සමාගම. මේ සෙට් එකේම මේ අනුපාත ටික බලන්න. එතකොට ඒ අතරින් මේක 108යි, B සමාගමේ 110යි, 112යි, 120යි ඔය විදිහට තියෙනවා. එතකොට එතනින් හොඳ මේක මොකක්ද කියලා ගන්න. එතනින් මේක මේ අනුපාතය යටින් නම් වැඩි මේක තමයි ඉතින් සාමාන්‍යයෙන් හොඳ. ඒ විදිහට අපිට දැන් ඒ සමාගම වුණා පහුගිය අවුරුදු එක්ක සංසන්දනය කරන්න පුළුවන්. ඒක 2024 2023 22 21 ඒ විදිහට සංසන්දනය කරලා මේ අවුරුද්දේ හොඳ තත්ත්වයක තියෙනවා. මේ අවුරුද්ද කියන්නේ අන්තිමට තිබ්බ අවුරුද්දේ හොඳ තත්ත්වයක තිබිලා තියෙනවා. දැනට තියෙන සමාගම් සෙට් එක එක්ක සංසන්දනය කරන්න පුළුවන්. පහුගිය අවුරුදු එක්ක මේ සමාගමේ විස්තර සංසන්දනය කරන්න පුළුවන්. මේ විදිහට සංසන්දනය කරලා අපිට මේක හොඳ තත්ත්වයක තියෙනවද කියන එක ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඒකට තමයි අපි මේ අනුපාත විශ්ලේෂණය කරලා බලන්නේ. දැන් අපි බලමු කොටස් වෙනකලේ ආයෝජනය කරන්න පුළුවන් ආකාර මොනවද? ප්‍රධාන ගත්තොත් එimhe අපිට දෙවිදියක් තියෙනවා. එකක් දිගු කාලන අයිත් එක එදිනෙදා ට්‍රේඩින් විදියට කරගෙන යනවා. සාමාන්‍යයෙන් අපි මුලින් පටන් ගන්නකොට ට්‍රේඩින් වගේ තමයි කරන්න යන්නේ. පොඩි සල්ලි එකතු කරගන්න. ඒක දිගු කාලන. දැන් මෙතනදී ඒ වගේ දේවල් වලට විශ්ලේෂණය කරද්දී අපිට විශ්ලේෂණය කරන්න පුළුවන් දේවල් වර්ග දෙකක් තියෙනවා. එකක් මූලික විශ්ලේෂණය, අනිත් එක තාක්ෂණික විශ්ලේෂණය. මේ මූලික විශ්ලේෂණයේදී අපි ප්‍රධානම බලාපොරොත්තු වෙන්නේ දිගු කාලන සාධකයි. තාක්ෂණික එක ඒක තමයි ඔයාලා අහලා ඇති ට්‍රේඩින් කියලා එහෙම. ඒ ට්‍රේඩින් වල යන්නේ තාක්ෂණික විශ්ලේෂණය. එතකොට ඒකෙදී අපි බලන්නේ chart, ගියපු ට්‍රෙන්ඩ් එක කොහොමද, ඒවා පැටර්න් එක කොහොමද තියෙන්නේ, ඒ වගේ දේවල් තමයි එතනදී බලන්නේ. හැබැයි දිගු කාලීන ආයෝජනයක් කරනවා නම් බලන්නේ වාර්ෂික වාර්තා මෙච්චරට කතා කරපු ටික තමයි වැඩිම බලන්න ඕනේ. වාර්ෂික වාර්තා වර්ධන තත්ත්ව කොහොමද තියෙන්නේ, ණය අරන් තියෙන්නේ මොන වගේ අනුපාතයකටද, EBS එක ඊළඟ return on investment. අපි දැන් කතා කරමු ආර්ථික පසුබිම සහ ශේෂ්ඨ වර්ධනය කොහොමද කොටස් වෙනදපළට බලපාන්නේ කියලා. බැංකු පොලි අනුපාත. සාමාන්‍යයෙන් බැංකු පොලි අනුපාත වැඩි වෙද්දී කොටස් වෙනදපළට යන ආයෝජන අඩුයි. මොකද මිනිස්සුන්ට බැංකු තැන්පතු විදිහට සල්ලි දාලා හොඳ ආදායමක් ගන්න පුළුවන්. සරලව එහෙම හිතන්න. කොරෝනා කාලේ දැන් කාලේ සංසන්දනය කරලා බලන්න. බැංකු පොලි අනුපාතය කියන්නේ වැඩි වෙද්දී කොටස් වෙනදපළ ඩවුන් යන්න පුළුවන්. අඩු වෙද්දී කොටස් වෙනදපළ ආයෝජන වැඩි. ඒ වගේම බදු නීති කොටස් වෙළඳපොළ පැත්තට හොඳ නැත්නම් කොටස් වෙළඳපොළේ තියෙන සමාගමක ඉන්න ශේත්‍රයට හොඳ බදු නීති ලංකාවේ අයවැය ප්‍රතිපත්තිය ඇතුලින් හැදෙනවා නම් ඒගොල්ලෝගේ කොටස් වල මිල ඉහළ යනවා නැත්නම් කොටස් වෙළඳපොළ වර්ධනය වෙනවා. රජයේ ප්‍රතිපත්තියත් එනවා. රජයේ ප්‍රතිපත්තිය කොටස් වෙළඳපොළට හොඳ විදියට හැදෙනවා නම් පොසිටිව් වෙනවා. ඒක
ඒකට නරක විදිහට රජ ප්‍රතිපත්ති හදනවා නෑ. කියන්නේ ඒගොල්ලෝ දුර්වල වෙන විදිහට රජ ප්‍රතිපත්ති හදනවා. කොටස් තුනක තව දුර්වල වෙනවා. මේ වගේ දේවල් අපිට ආර්ථික වශයෙන් අධ්‍යයනය කළාම දැනගන්න පුළුවන්. ඒ වගේම ශේෂ වර්ධනය. දැන් හිතන්න ලංකාවේ ටූරිසම් සෙක්ටර් එක, ඒ කියන්නේ සංචාරක ශේෂ්ත්‍රය වර්ධනය වෙනවා නම් ඒගොල්ලෝ ඇවිල්ලා නවතින හොටෙල් වල නැත්නම් ට්‍රැවල් කම්පැනිස් තියෙනවා. ඒගොල්ලෝගේ ස්ටොක් සියලා යනවා. ඒ දෙක අතර සම්බන්ධයක් තියෙනවා. ටූරිසම් සෙක්ටර් එක වැඩි වෙනවා නම් ඒගොල්ලෝ නවතින හොටෙල් වල ස්ටොක් සියලා යන්න පුළුවන්. ඒ වගේ සම්බන්ධතා අපිට දැනගන්න මේ අධ්‍යයනය කිරීම වැදගත් වෙනවා. ඔයාලා දැන් හිතනවා ඇති මේ වගේ දේවල් ඔක්කොම කල්පනා කරලා මේ කොටස් වෙන බලය ආයෝජනය කරන්න ඕනේ කියලා. මේ දේවල් වෙන බලන්න නැතුව ආයෝජනය කරනවා නම් ඒක සූදුවක් වෙනවා. මොකද ඔයා එතකොට සල්ලි දාන්නේ කවදා හරි වාසනාව මත සල්ලි ලැබෙයි කියලා. වාසනාව මත ප්‍රතිලාභ ලැබෙයි කියන එකට. හැබැයි අපිට මේ වීඩියෝ මාලාවෙන් කරගන්න ඕනේ ඔයා බුද්ධිමත් ආයෝජකයෙක් විදියට හොඳට කල්පනා කරලා තීරුම් අරගෙන මේක ආයෝජනය කරන්න.